හලෝ කොහමද ඉතින් ඔයාලට මගේ ජීවිතේ තවත් ලස්සනම දවසක් තමයි මම මේ වීඩියෝ කරේ. ඉතින් මං හිතුවා මේක වීඩියෝ කරලා තියාගන්න ඕනි කියලා. මේ ඉන්නේ මගේ ජීවිතේට. මගේ ජීවිතේට නෙමෙයි අපි හැමෝගෙම ජීවිතේට එකතු වුණ සයා බබාගේ බණ්ඩියේ හිටපු අන්තිම දවස. මේ මම හොස්පිටල් යන්න කලින් අම්මා උදේ කිරිබත් හැදුවා. මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ හොස්පිටල් යන්න. ඉතින් ඕගොල්ලෝ ගොඩාක් අය මගේ වීඩියෝස් බලලා තිබ්බා. ඒ හැමෝටම ගොඩාක් thank you. ඔයාලගේ ආදරණීය කමෙන්ට් වලට ගොඩාරියක් ස්තුතියි. ඉතින් මම පුළුවන් විදිහට කමෙන්ට් වල රිප්ලයි කරනවා. ඉතින් අම්මා මට කිරිබත් කෑවුවා. ඊට පස්සේ මගේ හස්බන්ඩ් එයත් මට කිරිබත් කෑවුවා. ඉතින් අපේ චූටි සයාමැනික මගේ බණ්ඩියේ ඉන්න අන්තිම දවස තමයි මේ. ඉතින් මට මේක හරියම සුන්දර මතකයක්. බණ්ඩි අම්මලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා නිරෝගිමත් සියලුම දෙවියන්ගේ පීඨ ආරක්ෂාව ලැබිලා නිරෝගිමත් දරු සම්පතක් බිහි වෙන්න. ඒ වගේම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මා කෙනෙක් නම් ඒ කිරිසීනේ සැබෑ වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා. ඊට පස්සේ මම යන්න කලින් හැමෝගෙම ආශිර්වාද ගත්තා. මට මේ ආදරේ තමයි ශක්තියක් උනේ. ඉතින් මම හිතනවා හැම අම්මා කෙනෙක්ටම මේක ගොඩාක් වටිනවා. තමන්ගේ පවුලේ අයගේ ලැබෙන ආදරය, ආරක්ෂාව, ඒ ශක්තිය මේ කාලෙදි ලැබෙනකොට ඒක ගොඩාක්ම දැනෙනවා. ඉතින් මං ප්‍රාර්ථනා කරන හැමෝටම එහෙම වෙන්න ඕනි කියලා. අපේ මැනිකව ගේනක ඇඟිලි ගැනගෙන හිටපු තවත් කෙනෙක් තමයි අපේ මල්ලි. බලන්නකෝ එයාගේ රියැක්ෂන් එක. බබා පොලිස් ඔන්න මගේ පතියා ආදලයි මාමා ලස්සන පුතියෙක් ගේන්න ඕනේ. දැන් ඉතින් මම යන්නයි හදන්නේ. අපේ අම්මා අපි දෙන්නටම ආශිර්වාද කරා. ඉතින් මම මගේ චූටි පැටියා ගේන්න ගියේ කාසල් හොස්පිටල් එකට. කාසල් හොස්පිටල් එකේ කාර්ය මණ්ඩලය මට ගොඩාක් උදව් කරා. ගොඩාක් ආදරෙන් සැලකුවා. ඉතින් මම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි. අපේ චූටි පැටියා අරගෙන එන්නයි මම යන්නේ. මම එයාගේ වීඩියෝ ලස්සන වීඩියෝ මම දාන්නම් තව ඉස්සරහට. එයා තාම චූටිනේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකටත් ඔයාලා හිතන දේ කමෙන්ට් කරගෙන යන්න. බුදු සරණයි.